මේකේ පාන් පිටියක් අරගෙන යන්නේ පෝස්ටර් ගහන්න නෙමෙයි රොටියක් කන්න කුස පුරව ගන්න. අන්නේ පාන් පිටිය රුපියල් 1000ක් මිල වැඩි කරලා කොයි අප්පුවාම දවසට දුන්නේ පාන් පිටි මිල වැඩි කරන්න. අපි අහන බසන් සමරසිංහගේ. ඔයා කොමා වෙලාද ඔයා? ඔයා රහත් වෙලාද ඔයා? ඔයා දන්නේ නැද්ද බබාද ඔයා මේකේ? පාරිභෝගිකාරය බෙල දුන්න එක රමණේ දෙනවද? News 1. මේ වල විට වෙළඳ පොළ තුල නොසිතූ ලෙස භාණ්ඩ මිල ඉහළ යාමක් සිදු වෙලා තිබෙනවා. 22ක් ගැන කතා කරනකොට 22කට එහා ගිහිල්ලා බඩු මිල වැඩි කිරීමේ ක්‍රමවේදයක් දැන් යනවා. කවුද මේ ගැන කතා කරන්නේ? කෝ විපක්ෂේ? අද පාර්ලිමේන්තුවේ කතා කරන්න බැරිද මේ සම්බන්ධව? මම දැක්කා අප්පුවාම හෙට්ට අප්පුවාම කතා කරනවා මේ කිරිපිටි මිල වැඩි වීම සම්බන්ධව. ඒගොල්ලන් කතාන සදාචාරම අයිතියක් නැහැ. ඒගොල්ලන් පුළුවන් මිල වැඩි නොවෙන්න මේවට මිල පාලන දාන්න පාරිභෝග පන සංශෝධන නීති ගේන්න ඕනේ ඒගොල්ලෝ. එහෙම නැතුව මිල වැඩි වුණා. අරන කතාව අයිතියක් නැහැ. විපක්ෂ අප්පුවා මිලට බඩු මිල වැඩි කිරීම සම්බන්ධව කතා කරන සහ ඒ සමග පුළුවන් ඒගොල්ලන්ට ගේන්න බඩු මිල වැඩි නොවන විදිහට පාලන මිලක් සඳහා සහ පාරිභෝග පනත 2003 පාරිභෝග පනත වර්තමාන ගැලපෙන ආකාර නීති රීති ගේන්න ඕන පාර්ලිමේන්තුව අප්පුවාමිලා. එහෙම නැතු අරක වැඩි මේකද කියන සදාචාරම අයිතියක් නැහැ කියන එක පළවෙනි කියනවා. ඒ නිසා අද මේ වෙනකොට පාන් පිටි සමාගම් තුනෙන් දෙකක් පාන් පිටි සමාගම් තුනක් තියෙනවා. සෙරන්ඩිප් සෙමස්ටා ප්‍රීමා. මේ වන ප්‍රීමා සමාගම හැර සෙමස්ටා සහ සෙරන්ඩිප් සමාගම සාමාන්‍ය ජනතාව මේ රොටිය පුච්චන් කන ජනතාව මේ වතුකරේ දමිල ජනතාව ඒ වගේම සිංහල දමිල මේ ජනතාව මේකේ පාන් පිටියක් අරගෙන යන්නේ පෝස්ටර් ගහන්න නෙමෙයි රොටියක් කන්න කුස පුරව ගන්න. අන්නේ පාන් පිටිය රුපියල් 1000ක් මිල වැඩි කරලා කොයි අප්පුවාම දවසට දුන්නේ පාන් පිටි මිල වැඩි කරන්න. ඒතර ඒ පාන් පිටි නෙමෙයිද ප්‍රීම ගා තියෙන්නේ. ඇයි ප්‍රීම වැඩි නොකරන්නේ නා? මේ රුපියල් 150ට වෙළඳ පොලේ තුණු පාන් පිටි කිලෝ එකක් අද රුපියල් 161 මිල කරලා තිබෙන තොග මිල ඒ සමාගම් දෙක. කවුද මේ තීරණය කරේ? කවුද කිරිපිටි මිල වැඩි කරන්න තීරණය කරේ? ඒතකොට ඒකස්ස ගහනවා බීලුණු. මේ රුපියල් 220 විච්ච බීලුණු කිලෝ එක අද රුපියල් 290යි පිටකොටුවේ තොග මිල. මේක හෙට වෙනකොට සිල්ලර ගානේ රුපියල් 350 වෙනවා. කොහොමද මේ ගැන කතා කරනවා? කවුද මේ ගැන කතා කරන්නේ? හැමෝම 22ක් කල්ලන් පස්සේ අර හේදුවන මේ හේදුවන මේ කරනවා. එකෙක් කතා කරන මේ රටේ ජනතාවට 22 නෙමෙයි. මේ රටේ 22 කන්න බෑ බඩ පිරෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ මේ රටේ ගන්න ආහාර මාන වලින්. ඒතර ඒකේ මිල ගාන වැඩි වෙනවා කවුද කතා කරන්නේ? මේ මිල ගාන වැඩි නොවෙන ආකාරයේ පාලන මිලක් දාන්න. මේවට අවශ්‍ය වෙන මේ අපි හැමදාම කියනවා. යම්කී කාල සීමාවකට මේ භාණ්ඩ මිල ගාන ප්‍රකාශයටපත් කරන්න ඕන. මාස 3න් 3 කාර්තුවෙන් කාර්තුවට. දැන් මේ බීදුණු ගෙනල්ලා ගබඩාවල් තියෙන දඹුල්ල කට්ටේ මිල තීරණය කරනවා. දඹුල්ල නේ මිල දෙය ගන්න. ඉන්දියාවෙන් සහ පාකිස්තාන ආනය කරුවෝ. හරිද? අද රුපියල් 290යි මිල. ගිය සතියේ රුපියල් 220යි දුන්නේ. ඒක 350 වෙන මේ හෙට වෙන සිල්ලර මිල. හරිද? ඒතර මොකද එල්නිනෝද මේකට? එල්නිනෝ නම් ලුණු වෙන්න තියෙන්න බෑනේ එහෙනම් මේකේ. අර ලුණු කොට ගහලා තියෙනම දැනම. කවුද මේ ලාභ ගන්න මේකේ? ඒ නිසා තව බැරුණා මේකට කළු කඩ මාපියල් මේකට තිත තියන්න. වහාම 2003 පාරිභෝග පනත වහාම නීතිත ගේන්න. දැන් ආණ්ඩුවේ වස්තා සංශෝධන ගේන්න. දැකෝ ගෙනෙල්ලා ඉස්සරහ මෙලට ජනතාවට තුන් වේල කාල බිලෙන් පුළුවන් විදිහට භාණ්ඩ මිල පාලනය කරන්න පුළුවන් අවශ්‍ය අනපන නීතිත ගේන්න පාර්ලිමේන්තුවල. විපක්ෂ අප්පුවමලට මම ඉස්සරහ කියන්නේ. මම ආණ්ඩු පක්ෂයට කියන්නේ නැහැ. ඒගොල්ලෝ මේ සියල්ල දත් වෙලා නිතන් ඇවිල්ලා තියෙන්නේ. ඊට දැන් ආණ්ඩුවකලේ ගන්න කට්ටිය ඉන්නවනේ හෙට වැටේ අනිත් වැටේ බලන් කට්ටිය. අපි අන්නේ කට්ටියට කියන්නේ. අන්නේ කට්ටියට කියන්නේ කරුණාකරලා භාණ්ඩ මිල පාලනය කරන්න. මේ හිතු මිල ගණන් වැඩි නොකරන්න. මේ රටේ පාරිභෝගික ජනතාව හම්බ කරන මුදලට වෙළඳපොළ තුල සාධාරණත්වය කරන් දෙන්න නම් පාලන මිලක් ඇතුළු භාණ්ඩ වලට යම් ආකාරයකට නිශ්චිත මිල පාලනයක් දාලා යම් කිසි කාර්තුවට මේ මිල ගණන් වෙනස් වෙන ක්‍රමවේද හැදෙන්න ඕන. අද හිතුව ගමන් වැඩි කරනවා. මුදලාලිගේ ගෙදර තියෙන පිරිග්ගයක් මුදලාලිගේ කරන්නේ බඩු මිල වැඩි කරනවා. ඇයි පිරිග්ගේ ගාන හොයා ගන්න. හරිද? අද ගැරේජ් එකට ගියම් බෑ ගැරේජ් එකේ යාට පිනාස් එක දාන තියෙන අද ගැරේජ් ගාස්තු වැඩි කරලා දානවා. එදා දවසේ. හරිද? සැලුන් එකට ගියම් පස්සේ එයාට ගෙදර මොකක් කර ප්‍රශ්නයක් තියෙනම් අයියා සැලුන් ගාස්තුව වලට වැඩි කරනවා කියලා. හරිද? මේක තමයි රටේ. ඉතින් මෙන්න මේවා සම්බන්ධ නියාමන වැඩ පිළිවෙල හැදෙන්නේ නැහැ. ඒ නිසා පාන් පිටි මිල වැඩි කිරීම තුර බරපතල ලෙස බලපාන්නේ මේ රටේ වතුකරේ ජනතාවට. හරිද? වතුකරේ ජනතාව තමයි පිටියක් අරන් ගිහලා රොටියක් කලා මේ රටේ නිෂ්පාදන ආර්ථික විදේශ විනිමය තේ දවුල් ටික කරන්න පාන් මේ යන්නේ. කටබෝල් ටික කපන්න යන්නේ. රබර් ටික කපන්න යන්නේ. හරිද? මේ රටේ වතුකම් කරුවා තේ කර්මාන්තශාලා වැට්ට යන්නේ. වතුකම් කරුවා මේ රටේ දමිළ ජනතාව. මේ මිනිස්සු තමයි මේ වැඩිපුර පාන් පිටි පරිභෝජනය කරන්නේ. ඒතර ඒ සාමාන්‍ය මිනිස්සු ගන්න පිටිවට තමයි මේ රුපියල් 1000ක් වැඩි කරේ. කාගෙන් අහලද මුන් වැඩි කරේ? අපි අහනවා බසන් සමරසිංහගේ. ඔයා කොමා වෙලාද ඔයා? ඔයා රහත් වෙලාද ඔයා? ඔයා දන්නේ නැද්ද බබාද ඔයා මේකේ? මේ පාන් පිටි මිල වැඩි කිරීම සම්බන්ධව. ඒතර බීලුණු මිල වැඩි කිරීම සම්බන්ධව දන්නේ නැද්ද? පාරිභෝගිකාරය මොකද කරන්නේ? පාරිභෝගිකාරය බෙල දුන්න එක රමණේ දෙනවද?